ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට කොහොමද බජට් එකට ගැලපෙන ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්නේ. ස්කින් කෙයාර් රූටින් එකකට අවශ්‍ය දේවල් මොනවද? ස්කින් කෙයාර් රූටින් එකේ හරි පිළිවෙල මොකක්ද කියන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා තමන්ගේ ස්කින් එකට ගැලපෙන බජට් එකට ගැලපෙන විදියට ස්කින් කෙයාර් රූටින් එකක් කොහොමද හරි පිළිවෙලට හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න, ඒ වගේම channel එක subscribe කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. විවිධ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ක්ලෙන්සර්, ෆේස් වොෂ්, ටෝනර්, පැක්, සීරම්ස් මේ වගේ ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ හොඳම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලින්, හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් තමයි ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ප්‍රොඩක්ට්ස් වර්ගත් ගොඩක් තියෙන්න ඕනේ කියලා තමයි හිතන්නේ. ඒත් ඇත්තටම තියෙන්න ඕනේ තමන්ගේ ස්කින් එකට ගැලපෙන විදිහේ හරි ප්‍රොඩක්ට්ස් ටිකක් විතරයි. ඒ වගේම ඒ ප්‍රොඩක්ට්ස් වලට හදාගත්ත පිළිවෙලට තියෙන රූටින් එකක් තමයි තියෙන්න ඕන. ඉතින් මේ විදිහට ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න නම් අත්‍යවශ්‍ය වෙන්නේ ප්‍රොඩක්ට්ස් 4ක් විතරයි. පළවෙනි එක තමයි ෆේස් වොෂ් ෆෝ ක්ලෙන්සර් එකක්. ඉතින් මේක තමයි ස්කින් කෙයාර් රූටින් එකේ වැදගත්ම දේ. ඉතින් මේක ගන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් ටයිප් එක අනුව. ඉතින් මේ දෙකම උනත් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියාගන්න පුළුවන්. බජට් එකට ගැලපෙන විදිහට ස්කින් කෙයාර් රූටින් එකක් හදා ගන්නවා නම් මේ දෙකෙන් එකක් ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ගන්න. ඉතින් ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ජෙල් බේස් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් ක්‍රීමි බේස් එකක් තියෙන ක්ලෙන්සර් එකක් තියාගන්න. නෝමල් සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් මේ ස්කින් ටයිප් එක අනුව ගැලපෙන ක්ලෙන්සර් එකක් තියාගන්න. ඉතින් මේ විදිහට මේ දෙකෙන් එකක්, ඒ කියන්නේ ක්ලෙන්සර් එකක් හෝ ෆේස් වොෂ් එකක් ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ඔයාගේ රූටින් එකට ඇඩ් කර ගන්න. මේක මොර්නින් රූටින් එකට වගේම නයිට් රූටින් එකටත් තියෙන්නම ඕන. ඉතින් මේක තමයි ස්කින් කෙයාර් රූටින් එකේ පළවෙනිම දේ සහ වැදගත්ම දේ. ඉතින් අනිවාර්යයෙන්ම ස්කින් ටයිප් එක අනුව ඔයාගේ ගැලපෙන ෆේස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න ගන්නනේ. දෙවෙනි එක මොයිස්චරයිසර්. මේකත් ස්කින් කෙයාර් රූටින් එකේ අත්‍යවශ්‍යම දෙයක්. ස්කින් එක හයිඩ්‍රේට්ව තියාගන්න, ස්කින් එකට පෝෂණයක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්නම ඕන. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ස්කින් ටයිප් එක අනුව. ඉතින් ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් ජෙල් බේස් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් හයිඩ්‍රේටින් හෝ ක්‍රීමි බේස් තියෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. සෙන්සිටිව් ස්කින් එකක් සහ නෝමල් ස්කින් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ස්කින් එකට අනුව ගැලපෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේකත් ස්කින් කෙයාර් රූටින් එකේ අත්‍යවශ්‍යම ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ වගේම ඩේ ටයිම් නයිට් ටයිම් දෙකටම ඇප්ලයි කරන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් ගත්තොත් තවත් ඔයාගේ බජට් එකට ලේසි. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම රාත්‍රියට හරි මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්නම ඕන. මොකද රාත්‍රියේදී තමයි අපේ ස්කින් එක රිපෙයාර් වෙන්නේ. ඒ නිසා හොඳ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන එකෙන් අපේ ස්කින් එක රිපෙයාර් කරගන්න, ස්කින් එකට හොඳ පෝෂණයක් ලබා දෙන්න, ස්කින් එකට තවත් හොඳ පැහැයක්, හයිඩ්‍රේට් බවක් ලබා ගන්න මේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන එකෙන් අපිට පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රූටින් එකේ මේ මොයිස්චරයිසර් එක තියෙන්නම ඕන. ඉතින් ඔයා මොයිස්චරයිසර් එකක් ගන්නකොට ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ගැලපෙන මොයිස්චරයිසර් එකක් ගන්න මතක තියාගන්න. ඊළඟට අත්‍යවශ්‍යම දේ තමයි සන්ස්ක්‍රීන් කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ මෝර්නින් රූටින් එකට මේක තියෙන්නම ඕන. ඔයා ගෙදර හිටියත් ඔයා එළියට ගියත් අනිවාර්යයෙන්ම මේ සන් ප්‍රොටෙක්ෂන් එකක් කාලේප කරන එක වැදගත් වෙනවා. ඉතින් ඒකත් ලංකාවේ තියෙන කාලගුණයත් එක්ක අනිවාර්යයෙන්ම SPF 50+ තියෙන සන් ප්‍රොටෙක්ෂන් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් ඒ වගේම සමහර මොයිස්චරයිසර් වල සන් ප්‍රොටෙක්ෂන් එකත් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයා ඇප්ලයි කරන මොයිස්චරයිසර් එකේ SPF 50+ තියෙන සන් ප්‍රොටෙක්ෂන් එකක් අඩංගු වෙලා තියෙනවා නම් ඔයාට වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් ඇප්ලයි කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඒකේ SPF එක තියෙන නිසා. ඒ සන් ප්‍රොටෙක්ෂන් එක ඔයාගේ මොයිස්චරයිසර් එකේම තියෙන නිසා. ඒ නිසා ඔයා වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් ආයි නැවත ඇප්ලයි කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම එකට තියෙන එකක් නම් ඔයාගේ බජට් එකට තවත් ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම මේ සන් ප්‍රොටෙක්ෂන් එක ඔයාගේ රූටින් එකට ඇඩ් කරගන්නම ඕන. මේක ගොඩක් වෙලාවට ගොඩක් අය ස්කිප් කරනවා. හැබැයි අපේ ස්කින් එකේ තියෙන පිග්මන්ටේෂන්, සන් ටෑන් මේ දේවල් ඔක්කොම තවත් වැඩි වෙනවා සන් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප නොකරන එකෙන්. ඉතින් ස්කින් එකේ තියෙන ගැටලු අඩු කර ගන්න අනිවාර්යයෙන්ම ඔයා ඩේලි ගෙදර හිටියත් සන් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප කරන්න. මේක ඔයාගේ මෝර්නින් රූටින් එකේ විතරක් තියෙන්න ඕන
ප්‍රොඩක්ට් එකක්. ඉතින් මෝර්නින් රූටින් එකට අනිවාර්යයෙන්ම SPF 50+ තියෙන ස්කින් එකට ගැළපෙන ස්කින් ටයිප් එක අනුව සන් ප්‍රොටෙක්ෂන් එකක් තෝරගන්න. ඊළඟ එක තමයි ට්‍රීට්මන්ට් ප්‍රොඩක්ට් එකක්. මේක හැම කෙනාටම අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. මේක සමහර අයට ස්කිප් කරන්නත් පුළුවන්. මේක අවශ්‍ය වෙන්නේ ස්කින් එකේ ගැටලු තියෙන අයට විතරයි. සමහර අයගේ පිග්මන්ටේෂන් තියෙනවා, පිම්පල්ස් එනවා, ඇස් යට කළු වෙලා තියෙනවා, අන්ಈවන් ස්කින් ටෝන් තියෙනවා. ඉතින් මේ වගේ ස්කින් එකේ ගැටලු තියෙන කෙනෙක්ට වලට අදාළ ට්‍රීට්මන්ට් එකක් විදියට ගන්න ප්‍රොඩක්ට් එකක් තමයි මේක. විටමින් C, නයිසිනමයිඩ්, ඇල්ෆා ආර්බියුටින්, අයි ක්‍රීම්ස්, සැලිසිලික් ඇසිඩ්, හයිලුරොනික් ඇසිඩ්, රෙටිනෝල් මෙන්න මේ වගේ සීරම්ස් වර්ග වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ස්කින් එකේ තියෙන ගැටලුවට අදාළ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ වගේ සීරම්ස් උදේ කාලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවත් තියෙනවා, රාත්‍රී කාලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් මේකත් හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එක එකනාගේ ස්කින් ටයිප් එක අනුව ස්කින් එකේ තියෙන ගැටලුව අනුව තමයි මේ දේවල් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ස්කින් එක පැහැපත්ව ඊවන් ටෝන් එකකින් තියාගන්නත් මේ සීරම්ස් වර්ග ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් එකේ ගැටලුවක් නැත්නම් පැහැපත් කරගන්න ඊවන් ස්කින් ටෝන් එකක් තියාගන්න ඔයාට පුළුවන් ගැළපෙන හොඳ සීරම් එකක් පාවිච්චි කරන්න. ඉතින් වයස අවුරුදු 30ට වඩා වැඩි වෙනවා කියන්නේ ස්කින් එකක් ටික ටික වයසට යනවා. ඉතින් එතකොට ස්කින් එකේ වෙනස්කම් ඇති වෙනවා. ඇස් වඩා කළු වෙලා තියෙනවා, රින්කල්ස් ඇති වෙලා තියෙනවා. ඉතින් ඩාර්ක් ස්පොට්ස් වැඩි වෙන්න පුළුවන්, සන්ටෑන්, පිග්මන්ටේෂන් මේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල. ඉතින් මේ කාලෙදී ඔයාට මේ දේවල් වලට ගැළපෙන විදිහට ඒ දේවල් අවම කරගන්න, අඩු කරගන්න සහ ඉතින් මේ දේවල් කන්ට්‍රෝල් කරගන්න ඔයාට පුළුවන් ගැළපෙන හොඳ සීරම් එකක්, එහෙම නැත්නම් අයි ක්‍රීම් එකක් මේ වගේ ගැළපෙන ස්කින් එකට අවශ්‍ය දේවල් ඔයාගේ රූටින් එකට ඇඩ් කරගන්න. ඉතින් ඩේලි ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන ඕනේ පළවෙනි එක තමයි ෆේස් වොෂ් හෝ ක්ලෙන්සර් එකක්. ඉතින් මේක ස්කින් කෙයාර් රූටින් එකකට අනිවාර්යම දෙයක්. ඊළඟ එක ටෝනර්. ටෝනර් කියන්නේ ඔයාට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට. ඉතින් ඔයා ටෝන එකක් පාවිච්චි කරන කෙනෙක්, ඔයාට ටෝන එකක් ගන්න පුළුවන් කෙනෙක් නම් ඔයා ඒක ගැටලුවක් නැහැ. ඔයා පාවිච්චි කරන්න. ටෝන එකෙන් වෙන්නේ ස්කින් එකට එක්ස්ට්‍රා හයිඩ්‍රේෂන් එකක් එකතු කරන එක. ඉතින් මේක ස්කින් කෙයාර් රූටින් එකට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඔයාට පුළුවන් නම් විතරක් ටෝන එකක් ගන්න. ඊළඟ එක සීරම්. ස්කින් එකේ තියෙන ගැටලු අනුව ස්කින් එක පැහැපත්ව ඊවන් ටෝන් එකකින් තියාගන්න. ඒ වගේම අනරයි ඩාර්ක්නස් එකට ඔයාට පුළුවන් සීරම් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ ගැටලුවට අදාළව ගැළපෙන සීරම් එකක් තෝරගෙන ස්කින් කෙයාර් රූටින් එකට එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ සීරම් එකත් අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඉතින් ඔයාට ටෝන් එක වගේම සීරම් එකත් ඔයාගේ රූටින් එක බජට් ෆ්‍රෙන්ඩ්ලි කරගෙන යනවා නම් ස්කිප් කරන්න පුළුවන්. මේ දෙකම. ඊළඟ එක මොයිස්චරයිසර්. මොයිස්චරයිසර් කියන්නේ ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන්න ඕන දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට අත්‍යවශ්‍ය දේ තමයි සන් ප්‍රොටෙක්ෂන් එක. ඉතින් මේ සන් ප්‍රොටෙක්ෂන් එකත් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන්නම ඕන දෙයක්. මේක ඔයාට ස්කිප් කරන්න බෑ. ඉතින් මෙන්න මේ ටික තමයි, මෙන්න මේ පිළිවෙල තමයි ඩේලි ස්කින් කෙයාර් රූටින් එකක තියෙන්න ඕන දේවල් ටික. ඉතින් මේ විදිහට ඩේලි රූටින් එක වගේම වීක්ලි රූටින් එකත් ස්කින් කෙයාර් කරනකොට වැදගත් වෙනවා. ඉතින් වීක්ලි රූටින් එකට වෙනම අපිට ප්‍රොඩක්ට් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව ඕන වෙන්නේ දේවල් දෙකක් විතරයි. ඒ තමයි ස්ක්‍රබ් එක සහ පැක් එක. අනිවාර්යයෙන්ම අපි සතියකට එකපාරක් අපේ ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් කර ගන්න ඕන. මැරුණු සම ඉවත් කරගත්තේ නැත්නම් අපේ ස්කින් එක ඩල් වෙලා පේනවා. අපේ ස්කින් එකේ කිසිම ෆ්‍රෙෂ් ලුක් එකක් නැහැ. ඒ නිසා ස්කින් එකට හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න. ඒ වගේම අපි ඇප්ලයි කරන නිෂ්පාදන අපේ ස්කින් එකට පහසුවෙන් ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙන්න අනිවාර්යයෙන්ම මේ ස්ක්‍රබ් එක සතියකට එකපාරක් පාවිච්චි කරන්න ඕන. ස්ක්‍රබ් කරාට පස්සේ ස්කින් එකට හොඳ පෝෂණයක් එකතු කරගන්න, ස්කින් එකේ පැහැය වැඩි කරගන්න පැක් එකක් දාන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ ස්ක්‍රබ් එක, පැක් එක ගෙදරම හදාගන්න දේවල් වලින් දාගන්නත් පුළුවන්. ඔයා බජට් එකට ගැලපෙන විදියට ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක හදාගන්නවා නම් නැචරල් දේවල් වලින් ඔයාගේ ස්කින් එක ස්ක්‍රබ් කරලා ඔයාට හොඳ පැක් එකක්, නැචරල් පැක් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඩේලි රූටින් එකට අමතරව ඔයා වීක්ලි රූටින් එක, ඒ කියන්නේ සතියකට එකපාරක් එක දවසක් තෝරගෙන කරන රූටින් එක මෙන්න මේ පිළිවෙලට තමයි තියෙන්න ඕන.
පළවෙනියටම face wash for cleanser එකක්. ඊළඟට ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන natural හරි හදාගත්ත ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මූණ ස්ක්‍රබ් කරලා ඉවර වෙලා ඒක සෝදලා ඉවත් කරගෙන ඔයාට පුළුවන් ඔයා හදාගත්ත පැක් එක ඇප්ලයි කරන්න. පැක් එකත් ඇප්ලයි කරලා අවශ්‍ය වෙලාව තියලා ඊට පස්සේ ඔයා ඒක සෝදලා ඉවත් කරගෙන ඔයාට පුළුවන් ඊළඟට ටෝන් එක ඇප්ලයි කරන්න. ටෝන් එක කියන්නේ අනිවාර්ය දෙයක් නෙවෙයි. ඊට පස්සේ ඔයා සීරම් ඇප්ලයි කරනවා නම් සීරම් එක, අයි ක්‍රීම් ඇප්ලයි කරනවා නම් අයි ක්‍රීම් එක, මේ දේවල් ටික ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය දේ තමයි මොයිස්චරයිසර්. ඒක අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඊළඟට ඔයා මේක කරන්නේ මෝර්නින් ටයිම් එකේ නම් අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එක ඇප්ලයි කරන්න. නයිට් ටයිම් එකේ කරනවා නම් සන් ප්‍රොටෙක්ෂන් එකක් ඇප්ලයි කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ අවසාන පියවර වෙන්නේ නයිට් ටයිම් එකේ කරනවා නම් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලවම ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්න. ඉතින් මේ කිව්ව දේවල් එක්ක ඔයාට බජට් එකට ගැලපෙන විදිහට ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද, අත්‍යවශ්‍ය නැති දේවල් මොනවද කියලා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාට තාමත් මේ ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්න විදිය ගැන නොතේරුණ දෙයක් තියෙනවා නම් අපැහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට තියෙන රුටින් එක මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට නොතේරුණ තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඒ වගේම ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා තාදරෙන් මතක් කරනවා.